අපි දන්නවා ෆුඩ් ප්‍රොඩක්ට් එකක් අපි ගත්තොත් එහෙම ඒක පැක් කරලා තිබ්බට පස්සේ පැක් කරන්න කලින් ඒක ස්පොයිල් වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ මයික්‍රෝ ඕගනිසම්ස්ලා ග්‍රෝ වෙන නිසා. ප්‍රොඩක්ට් එක බලලා අපි ඒකේ ෂෙල්ෆ් ලයිෆ් එක කොච්චර කල් තියාගන්න පුළුවන්ද, ඒක කොච්චරක් ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්ද කියන එක බලන්න තමයි අපි වෝටර් ඇක්ටිවිටි එකෙන් කරන්නේ. අපි සාම්පල් එක මේකට ලෝඩ් කරලා මෙන්න මේ වෙසල් එකට තමයි මේ සාම්පල් එක දාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ මැග්නට් එකේ මේක ඇටච් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මැෂින් එක ඔන් කරලා මේකේ වෝටර් ඇක්ටිවිටි එක කොච්චරද කියන එක මෙෂර් කරගන්න. ලැබ්ලින්ක් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ YouTube channel එක ගොඩක් දෙනෙක් subscribe කරලා තිබ්බා. ඒකට ගොඩාක්ම ස්තුතියි. අපේ YouTube channel එක තව අයටත් බලන්න share කරන්න, ඒක subscribe කරන්න කියලා ඔයගොල්ලෝගේ ඉන්න හිතවත්තුන්ටත් ආරාධනා කරන්න. ඒක අපිට ගොඩාක් වටිනවා. ඒ කියන්නේ අපි ඇත්තටම ඔබ ගැන ඉතාම කෘතඥ වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ water activity meter කියන instrument එක ගැන. water activity meter එක ගැන අපි කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ water activity meter කියන්නේ කියලා. අපි water activity එක කියලා කියන්නේ කිසියම් system එකක තියෙන නිදහස් හෝ available water energy එක තමයි අපි water activity කියලා කතා කරන්නේ. අපි food industry එකේ ඉන්න ඔයාලා දන්නවා water activity කියන එක ඊටාම වැදගත් වෙනවා ඔයාලගේ industry එකට. ඉතින් water activity කියලා අපි බලන්නේ කිසියම් food product එකක තියෙන water pressure එක අපි pure water වලට සාපේක්ෂව බලන එක තමයි අපි water activity measure කරනවා කියලා බලන්නේ. ඉතින් අපි බලමු මොකක්ද ඇයි මේ food එක water activity measure කරන්න එකේ වටිනාකම මොකක්ද කියන එක. අපි දන්නවා food product එකක් අපි ගත්තොත් එහෙම ඒක පැක් කරලා තිබ්බට පස්සේ පැක් කරන්න කලින් ඒක ස්පොයිල් වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ මයික්‍රෝ ඕගනිසම්ස්ලා ග්‍රෝ වෙන නිසා. ඉතින් අපි දන්නවා ෆුඩ් ප්‍රොඩක්ට් එකක තියෙන available energy එක තමයි මේ මයික්‍රෝ ඕගනිසම්ස්ලා absorb කරගන්නේ. available energy එක තමයි ලබා ගන්න. ඉතින් water activity එක අඩු ප්‍රොඩක්ට් එකක් වුණොත් එහෙම ඒක ස්පොයිල් වෙන්න තියෙන chance එක අඩුයි. ඒ වගේම ඒක කල් තබා ගන්න පුළුවන්. ඒක shelf life එකත් ගොඩක් වැඩි. ඉතින් water activity එක අපි ප්‍රොඩක්ට් එක බලලා අපි ඒකේ shelf life එක කොච්චර කල් තියාගන්න පුළුවන්ද, ඒක කොච්චරක් ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්ද කියන එක බලන්න තමයි අපි water activity එකෙන් කරන්නේ. ඉතින් අද අපි බලමු මේ water activity meter එක ගැන. ඉතින් අද අපි මේ product එක ගෙනත් තියෙන්නේ මේක එන්නේ Infitech කියන brand එකෙන්. ඔයාලට මෙතන බලන්න පුළුවන් Infitech කියන brand එක. Infitech කියන brand එක ගත්තොත් එහෙම මේ brand එක ලොකු product range එකක් හදන China origin company එකක් තමයි මේ Infitech කියන brand එක. මේ brand එකේ හැම product එකකටම අවුරුද්දකුත් මාස 6ක warranty එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට බැලුම නම් පේනවා මේ product එක ගත්තාම හොඳට pack කරලා තියෙනවා. හොඳ ප්ලාස්ටික් පැකින් එක මේ ප්‍රොඩක්ට් එක දාලා තියෙනවා. මේක ට්‍රාන්ස්පෝර්ට් කරනකොටවත් ඩැමේජ් නොවෙන්න තමයි මේ වගේ හොඳ පැකින් එකක් එක්ක එන්නේ. අපි මේක ඕපන් කරලා බලමු. මේ ප්‍රොඩක්ට් එක ඕපන් කරාම ඔයාලට මේ වගේ තමයි ඉන්ස්ට්‍රුමන්ට් එක පේන්නේ. අපි ප්‍රොඩක්ට් එක ගත්තොත් එහෙම water activity meter එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි ඒක මේ සුඩින් තියාගමු. ඊට අමතරව ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ පොඩි පෙට්‍රිෂ් වගේ. මේ පෙට්‍රිෂ් ගත්තොත් එහෙම පෙට්‍රිෂ් තුනක් හම්බ වෙනවා. අපිට මේකට තමයි සාම්පල් එක දාන්න එන්නේ. අපිට මේ සාම්පල් එක දානකොට මෙන්න මේ වගේ පෙට්‍රිෂ් එකක් අරගෙන මේක ඕපන් කරලා මේක ඇතුළට අපිට සාම්පල් එක දාන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ මැග්නට් එකකින් ෆික්ස් වෙන මෙන්න මේ වගේ පොඩි වෙසල් එකක් තියෙනවා. අපි සාම්පල් එක මේකට ලෝඩ් කරලා මෙන්න මේ වෙසල් එකට තමයි මේ සාම්පල් එක දාගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ මැග්නට් එකේ මේක ඇටච් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මැෂින් එක ඔන් කරලා මේකේ water activity එක කොච්චරද කියන එක මෙෂර් කරගන්න. අපි දන්නවා සාමාන්‍ය water activity එක ගත්තොත් එහෙම ඒක 0 ඉඳලා 1 වෙනකම් විචලනය වෙනවා. අපි pure water වල water activity ගත්තොත් එහෙම ඒක එකක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. water activity එකයි. එතකොට water activity එක අඩු වෙනකොට මයික්‍රෝ ඕගනිසම්ගේ ක්‍රියාකාරීත්වය අඩුයි. අපිට ඒ ෆුඩ් එක වැඩි කාලයක් තියාගන්න පුළුවන්. water activity එක වැඩි වෙනකොට energy එක වැඩි වෙනවා. available energy එක වැඩි වෙනවා. එතකොට මයික්‍රෝ ඕගනිසම්ගේ growth එක වැඩි වෙනවා. ඒක නිසා අපිට ෆුඩ් එක වැඩි කාලයක් තියාගන්න බෑ. ඉක්මනට ස්පොයිල් වෙනවා.
ඊට අමතරව මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් එහෙම මේ ප්‍රොඩක්ට් එකේ අපි බැටරි කවර් එක අයින් කරොත් මෙතන ඔයාලට පේනවා ඇති මෙතන පුංචි සිදුරු දෙකක් තියෙනවා. අපිට මෙන්න මේ සිදුරු දෙක යූස් කරලා අපිට මේ water activity meter එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් calibrations එකකින් පස්සේ. අපිට water activity meter එකක් යූස් කරන්න පුළුවන් ඉන්ඩස්ට්‍රීස් විදිහට ගත්තොත් එහෙම අපිට ස්පෙෂලි ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට යූස් කරන්න පුළුවන්. අපි බිස්කට්ස් වගේ දේවල් වලදී එහෙම නැත්නම් වෙන අමතර වෙන ප්‍රොඩක්ට්ස් වලදී වල ස්පයිසස් වගේ ප්‍රොඩක්ට්ස් වලදී වුණත් අපිට water activity meter එකක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේදී අපි බෙහෙත් වර්ග වගේ ඒවා පැකින් කරද්දී අපි ඊට කලින් අපි water activity කියන එක බලනවා. ඉතින් අපිට මේ වගේ meter එකක් ඔයාලට ඊටාම පහසු මිලකට ඔයාලට ටොලරේට් කරගන්න පුළුවන් මිලකට සප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපිට කතා කරන්න ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකට ඕන කරන උපකරණ අපිට පහසුදායී මිලකට ඔයාලට සප්ලයි කරන්න පුළුවන්.